සුබ දවසක් හැමෝටම. මම මේ මගේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක ඔයාලත් එක්ක ෂෙයා කරගෙන ඉන්නේ. මචං ගොඩක් කට්ටිය අලුතෙන් ආපු කට්ටිය ගේම් එකට ෆ්‍රී ෆයර් එකට අලුතෙන් ආපු කට්ටිය දන්නේ නැහැ තාම සර්වර් වෙන සර්වර් එකකට account එකක් හදාගන්න. දැන් මේක මේ හොඳට බලා ගන්න. මෙතන මේ මගේ මේ ස්ක්‍රීන් එකේ මෙතන තියෙනවා පේනවද? පාතින්ම Power VPN කියලා. මේ Power VPN එක ඩවුන්ලෝඩ් කරගන්න Play Store එකේ ගිහලා සර්ච් කරපුව ගමන් එනවා. සර්ච් කරනවා. Power VPN මේ ඇප් එක ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ ඉස්සෙල්ලා. මෙන්න මේක. මේක දැන් මම ඩවුන්ලෝඩ් කරලා තියෙන මම ආයෙ ඩවුන්ලෝඩ් කරන්න ඕනේ නැහැ. හරි මම පෙන්නන්නම්. මේ Power VPN එකට ඔයාලා යන්න ඉස්සෙල්ලා ගිහිල්ලා ඉවරලා මෙතන මේ තියෙනව නේද ඔප්ටිමල් සර්වර් කියලා උඩ. අන්න ඒක ටච් කරගන්න. ඒකලා ටච් කරලා දැන් ඔයාට ඕන නම් හොංකොං සර්වර් එකට හදා ගන්න පුළුවන්. මෙතන සර්වර් ගොඩක් තියෙනවා. තායිවාන්, යුනයිටඩ් කින්ග්ඩම් තියෙනවා. මම දැන් හදන්න යන්නේ ඉන්දුනීසියන් සර්වර් එකට. ඉන්දුනීසියන් හදනවාද වෙන ඉතාලිද නෙදර්ලන්ඩ් හොඳයිද? හොඳ සර්වර් එකක් තිබුණා මට මතක නැහැ ඒක. නෙදර්ලන්ඩ් හොඳයි. හරි බලමු. යුනයිටඩ් කින්ග්ඩම් ඩෙන්මාර්ක් ඔප්ටිමල් සර්වර් කියලා දෙනවා. හැම සර්වර් එකක්ම මේ අපි මෙතනින් දාගමු බ්‍රසීල් සර්වර් එකට. අපි හදාගමු බ්‍රසීල් සර්වර් එකට හදාගමු. MS 390. ඊට පස්සේ මෙතන මේ තියෙන්නේ පවර් බටන් එකක් වගේම දෙයක ටච් කරන්න. ටච් කරලා ඊට පස්සේ පොඩි ඇඩ් එකක් යනවා. ඇඩ් එක ඉවරනාට පස්සේ ඇඩ් එක අයින් කරලා ආයෙත් එන්න. ඒතකොට VPN එක කනෙක්ට් වෙලා තියෙනවා. හරි ඔන්න VPN එක කනෙක්ට් වෙලා තියෙන්නේ. තව එකක් තියෙනවා. ඔයාලා මේක මේ කනෙක්ට් කරලා මේව කරලා ගේම් එකට ලොග් වෙන්න කලින් ඔරිජිනල් account එකෙන් ලොග් අවුට් වෙලා තව Gmail එකක් හදලා තියන්න ස්ටෑන්ඩ් බයි කරලා VPN එක ඔන් කරලා ඉවරලා ගේම් එකට යන්න. ගිහලා Gmail එකෙන් ලොග් වෙලා බොට් account එකක් අලුත් එකක් හදාගන්න සර්වර් එකේ. දැන් අපි ආවා. බලමු සර්වර් VPN එකකින් පොඩ්ඩක් ස්ලෝ වෙයි. හරි ලෝඩ් වෙනවා. තාම ලෝඩ් වෙනවා. ඔන්න දැන් මම මේ හදලා තියෙන සර්වර් ගොඩකට account. ඔයාලා කැමති විදියට ඔයාලට කැමති විදියට නම් දාගන්න. දැන් මේ යටම තියෙන ගේමින් ඩිලා කියන එක දෙන්නම්කෝ මේකට. අපි ටයිවාන් සර්වර් account එකට අලුතෙන් හදන. හරි. බලමු අපි ලොග් කරලා බලමු මේක කොහොමද ලොග් වෙනකොටම මැච් එකක් වැටෙනවා නේ. මැච් එක බැක් වෙලා ඇවිල්ලා ගිහලා බලමු ප්‍රියම් වෙන දේවල් මොනවද කියලා. නමක් දෙන්නත් ඕනේ. මම මේක දාගන්නම්කෝ ගියේ. ඩිලා කියලා දාගන්නම්කෝ. ඩිලා ඉන්දුවයි තශම හරි experience veteran demo. හරි අපි මේ මැච් එකෙන් බැක් වෙමු. මැච් එක ගගයින් ගියොත් නම් වෙලා යයි.
පොඩ්ඩක් සිග්නල් මදි සර්වර් එක මැච් එකට වැටුන්නේ සර්වර් එක VPN එකේ ඉඳ පොඩ්ඩක් වෙලා යන්නේ account එකට ආපු ගමන් account එක level 2 ඔයාලට ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් කිසි දෙයක් කරේ නැහැ මම account එක හදපු ගමන් මේ ඔන්න බලා ගන්න පුළුවන් හදපු ගමන් level 2 වෙලා තියෙන account එක අපි ගිහිල්ලා බලමු event වලට ගිහිල්ලා බලමු අපේ server එකේ මේවම තියෙන්නේ කියලා ඒකෙත් නෑ ඒකෙත් නෑ ඒකකට කරලා දැන් බලමු top up event එකක් ඇවිල්ලා තියෙනවා අස්සන emote එකක් තියෙනවා මට ලොක් ලින්ක් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන මෙහෙම event එකකුත් තියෙනවා මේක නම් තාම මොකේකට ආපු එකක්ද කියලා මටවත් හිතා ගන්න බැහැ. අය මේකේ මේවා ටික පුළුවන් දෙයක්. සාමාන්‍යයෙන් අපේ සර්වර් එකේ එන ඉවෙන්ට් වලට වැඩිය මේවට එන ඉවෙන්ට් වෙනස්. මේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේල් බොක්ස් එකට account එකට log වෙද්දිම ඇවිල්ලා තියෙනවා. Diamond Royal card 10යි Gold Royal card 10යි. මට මේ Diamond Royal card 10 වදිනවා. අපි ලක් රොයල් එක පැත්තේ ගිහලා පොඩ්ඩක් බලමු මේ සර්වර් එකේ. මේකෙත් තියෙනවනේ. ඒක ටිකක් ට්‍රීම් කරගමුකෝ. මේකට ඇවිල්ලා තියෙනවා. ටික ඔක්කොන්නේ ඩිස්කවුන්ට් එක. Diamond 9යි අම්මලදී. Diamond 9ටම ආව ඔක්කොම. කොහොමද ඒක? බලමු. මචං බ්‍රෝලා මේක කාඩ් 10ක් තියෙනවනේ. කාඩ් 10ක් තියෙනවා. මේක පැරෂුට් එක ආවා. හැබැයි මාර ලක්කයක් තියෙන සර්වර් එකක් ඔය බලමු. Diamond Royal වල මොනවද තියෙන්නේ කියලා. අසන බන්ඩල් එකක් තියෙනවා බන්ඩල් එක උත්තරවල. නම්මල මැජික් කියුබ් තියෙනවා පර්මනන්ට් තියෙනවා සෑහෙන දේවල් බන්ඩල් ටිකක් තමයි තියෙන්නේ මැජික් කියුබ් එකෙන් පස්සේ ගෝල්ඩ් රොයල් එකේ බලමු ගෝල්ඩ් රොයල් බන්ඩල් එක මේකේ ඩයමන්ඩ් රොයල් වල ලස්සන බන්ඩල් මේල් බන්ඩල් එක සුපිරි මේල් බන්ඩල් එක දීලා බලමු ඉතින් ආවොත් එහෙම නැත්නම් එහෙම කියන්නේ නේද කාඩ් එක මේක බොක්ස් පහයි ඒක බලමු ඒකෙත් ටෙම්පරරි බොක්ස් පහයි බලන්න අපේ සර්වර් වල මෙන්න බොක්ස් පහ වට්ටනේ ගැම්මක් මේකේ දීලා බලමු කාඩ් 10 මොන එකක් වෙන්නේ කියලා මේකට ඇවිල්ලා තියෙන ඉවෙන්ට් මේ හරි දැන් මම කියලා දුන්නානේ මේකේ
වෙන සර්වර් එකකට account එකක් හදාගන්න විදිය දන්නේ නැති කට්ටිය ඉන්නවනම් මේ වීඩියෝ එක බලලා හොඳයි නම් like එකකුත් දාලා ෂෙයා පාරකුත් දීලා පොඩි support එකක් දෙන්න. මම මොබයිල් එකෙන් මේ වීඩියෝ එක කරන්නේ. අනිවාර්යෙන් subscribe කරන්න අමතක කරන්නත් එපා. subscribe කරන බටන් එකත් ඔබලා bell icon එකත් ඕල් දාලා තියාගන්න. හරි ස්තුතියි. බලපු හැමෝටම ස්තුතියි. අනිවාර්යෙන් subscribe කරන්න අන්තිමේට.